හෙටත් තියනවාද එතකොට ඔයාට? ලෙක්චර්ස් නේද? ඒකනේ සිතුමි අනිවාර්යයෙන් හොඳට ඉගෙන ගන්න ඕනේ. මට ගම්පලාත අමතකයි සත්නි සිත්මිනි. කොහෙද ගම්පලාත කිව්වේ? ආයිබෝන් යාළුවනේ. කොහමද? ඔයා මාතලේ කිව්වනේ සෝරි ආ. උදේ මම පිරිමි භාගයක් නෙමෙයි අරෝග වුණාරක අහන්න. ඒක හොඳයි මල්ලි ඔයා එහෙම ගිහිල්ලා දැන් එයා ගිහිල්ලානේ ඉන්නේ. දැන් එන්න අපිත් එක්ක චැට්ටයට. අන්න එහෙම යන්න ඕනේ. එයා කවුරු හරි එහෙම දෙයක් කියනකොට මින්සරේ මාරු වෙලා යන එක හොඳයි නැත්තම් ඒක ඇදගෙන යන්න කිව්වොත් මේ ලයිව් එකට වැඩකුත් නැහැ. අපි මේ කරන වැඩකුත් නැහැ. මේක හිමින්සරේම යන්න ඕනේ මල්ලි. මොකද අහක ඉන්න ණයගේ කනවා කියලා රෙද්දාස් එදා ගන්න ඕනේ නෑනේ මල්ලි. නේද? නේද ප්‍රසන්න? ඒ හින්දා මොකද මේකේ පොඩි අයත් ඉන්නවා ලොකු අයත් ඉන්නවා. ඔය හැමෝම සම්බන්ධ වෙනවනේ මේ ලයිව් එකට. ඈ ඔයාලා දකින්න ඇති මේ ඉන්නවා මේ තත්මිනී ඉතින් 10 වසරේ ඉගෙන ගන්න. ඉසුරු කුමාරත් ඒ වගේ. සත්මිනී ඉතින් මේ තාම ඉගෙන ගන්නවා. පුළුවන් මල්ලි මම කරේ නෑ මං ආයේ මම මේ බ්ලොක් කරන එහෙම එන අය අපිත් එක්ක එන අය ඉන්නවනම් බ්ලොක් කරලා දාන්න අපිට වැඩක් නෑනේ. අනිවාර්යෙන් මම බ්ලොක් කරනවා මේ මම බ්ලොක් කරේ නැත්තේ කමක් නෑ පොඩ්ඩක් බැලුවේ ඉතින් හැදෙයිද නැද්ද කියලා. එයා හැදෙන්නේ නැත්නම් අපි බ්ලොක් කරලා දාමු. එහෙම ප්‍රශ්නයක් නෑ මල්ලි. එක්කෙනෙක් අඩු වුණා කියලා කවදාවත් අපේ ලයිව් නැති වෙන්නේ නෑනේ. අපිට තව කට්ටිය ඉන්නවා. අනිවාර්යෙන් ආකර්ෂා අනිවාර්යෙන් එහෙම කරමු හොඳයි නේද ආකර්ෂා? ඒ හැටි මල්ලි ඒ මිනිස්සුන්ගේ හැටි. මේ මිනිස්සු මෙව කරගන්න එපා. ඒක තමයි මල්ලි මාත් ඉතින් ඔයා එවල තියෙන කට්ටිය ගොඩක් දෙනෙක් බොහොම ස්තුතියි ප්‍රසන්න මල්ලිත්. ඉතින් මේ අරුන් එව්වෙත් ඔයා වෙන්න ඇති කියලා ඉතින්